පුරාණ අනුරාධපුර රාජධානියේ කාශ්‍යප නම් කුමරෙක් සිංහාසනට දැඩි ආශාවක් දක්වූ නමුත් ඔහුගේ සිත බල තණ්හාවෙන් අඳුරු වී තිබුණා. කෑදරකමින් අන්ධ වූ කාශ්‍යප තම පියාට එරෙහිව කුමන්ත්‍රණය කර ද්‍රෝහීකමින් සිංහාසන පැහැරගත්තා. තමා සොරකම් කළ සිහසුන ආරක්ෂණ කර ගැනීම සඳහා කාශ්‍යප දෙවන්ත පර්වතයක් මත බලවත් බලකුටුවක් ගොඩනැගුවා. එයයි සිංහගල හෙවත් සීගිරිය. තම බලකොටුව තුළ කාශ්‍යප බිත්ති සිතුවම් වලින් පුරවා සිය අභිමානය සැමරීම සඳහා දිදුලන දිය උයන් ඉදි කළා. නමුත් නියම උරුමකාරයා වූ ඔහුගේ සොහොයුරු මුගලන් රාජධානිය නැවත ලබා ගැනීමට හමුදාවක් සමග ආපසු පැමිණියා. එක් ව්‍යාකූල මොහොතක කාශ්‍යපගේ හමුදාව ඔහුව තනිකර පලා ගියා. ඔහුගේ උඩඟුකම බලාපොරොත්තු සුන්වීමක් බවට පත් වුණා. තම ඉරණම වටහාගත් කාශ්‍යප යුද පිටියේදීම තම ජීවිතය අවසන් කරගත්තා. ඔහුගේ ආත්මය ඔහු දිනක් නිවහන කරගත් පර්වතයට සදහටම බැඳී පැවතුණා. අද දක්වාම ඒ මහා සීගිරියේ අභිමානයේ ද්‍රෝහිකමේ සහ උඩඟුකමේ සදාකාලික ශාපයේ සංකේතයක් ලෙස නොසරී පවතිනවා.